අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න යන්නේ වෘකයන් ගැන වෙනස්ම කතාවක්. ඒ වගේම වීඩියෝ එක අන්තිම වෙනකන්ම බලන ඔයාට සුනකයන්ගේ පරිණාමය ගැනත් ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙයි. එහෙනම් ඉතින් දැන් අපි අපේ වීඩියෝ එකට බහිමු. වෘකයා කියන්නේ සුනකයින්ට ඉතා සමීප සත්ත්ව විශේෂයක්. වෘකයන්ට සුනකයින්ටත් වඩා හොඳ ඉවක් තියෙනවා. ආසන්න වශයෙන් සැතපුම් 1.5 පමණ දුරක තියෙන ගොදුරු පවා වෘකයන්ට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. තවත් දෙයක් තමයි වෘකයන්ට සැතපුම් 6-10ත් අතර දුරක ශබ්ද ශ්‍රවණය කරන්න පුළුවන්. මාංශ භක්ෂක සතෙක් විදියට වෘකයන් සාමාන්‍යයෙන් දිනකට කිලෝ 1-2ත් අතර ප්‍රමාණයක් ආහාර ගන්නවා. ඒ වගේම කලාතුරකින් කිලෝ 4ක උපරිම සීමාවක් දක්වා වුණත් ආහාර ගත හැකි බව වාර්තා වෙනවා. ගොඩක් වෙලාවට වැඩුණු වෘකයෙක් දිගින් අඩි 6කට ආසන්නයි. ඒ වගේම බර කිලෝ 45-55ක් විතර වෙනවා. දැනට හමු වුණු විශාලතම වෘකයාගේ බර කිලෝ 79.6ක්. කොහොම වුණත් මීටත් වඩා විශාල වෘකයන් ජීවත් විය හැකි බව වාර්තා වෙනවා. වෘකයාට ගොදුරු පසුපස හඹා යන්න පුළුවන් ඉහළ වේගයකුත් තියෙනවා. ඉතින් මේ සඳහා එක් පාදයක දිවීමට පහසු වෙන්න පාඇඟිලි 4 බැගින් පිහිටලා තියෙනවා. දුවන්න වගේම වෘකයාට තියෙනවා. කොලොම්බියාවේ වෙරළබඩව ජීවත් වෙන වෘකයෙක් සැතපුම් 7.5ක දුරක් පිහිනීමේ වාර්තාවකුත් අපිට හමු වෙනවා. මාරයි නේද? වෘකයාගේ සමේ ලොම්ස්තර දෙකක් වශයෙන් සෑදී තිබීමත් පීනන්න වෘකයන්ට උදව් වෙනවා. ඊළඟට මම ඔයාලට කියන්න යන්නේ වෘකයන්ගේ බයිට් ෆෝස් එක ගැන. සාමාන්‍යයෙන් මේ අගේ PSI 406ක් වගේ වුණත් වෘකයන් වඩාත් ආක්‍රමණශීලී වුණාම බයිට් ෆෝස් එක PSI 1000ක් විතර වෙන්නත් පුළුවන්. වෘකයන් බොහෝ රටවල් වල සත්ව පාලනයට විශාල තර්ජනයක්. උදාහරණයක් විදියට බැටළුවන් වෘකයන්ගෙන් ආරක්ෂා කර ගැනීම ගොඩක් අමාරුයි. වෘක පහර දීම් වලින් බැටළුවන් ආරක්ෂා කරගන්න බූම් බොක්ස් සහ වයර්ලස් ස්පීකර්ස් යොදා ගන්න පුළුවන්. මේ හරහා විශාල ශබ්ද පිට කර වෘකයන් තරමක් ඉවතට යැවීමේ හැකියාව තියෙනවා. වෘකයොත් වඳවීමේ තර්ජනයට ලක්වුණු සත්ව විශේෂයක්. දැනට දුර්ලභම වෘක විශේෂය තමයි මේ ඉන්නේ. ඒ වගේම බහුලවම දැක ගන්න පුළුවන් මේ වර්ගවල වෘකයන්. දැන් අපි බලමු වෘකයන් සුනකයන් වුණ විදිය. වෘකයන්ට මීට අවුරුදු 15000කට පමණ පෙර සිට මිනිස් වාසස්ථාන දැකීම සාමාන්‍ය දෙයක් බවට පත් වුණා. ඉතින් ටිකෙන් ටික වෘකයන් මිනිස් වාසස්ථාන අසල සැරිසරන්න හුරු වුණා. ඒත් සමගම මිනිසුන්ටත් දඩයම ආරක්ෂාව ලබා ගැනීම වගේ දේවල් වලදී වෘකයන්ගේ අවශ්‍යතාව වැටහුණා. මෙන්න මේ විදියට තමයි වෘකයන් සුනකයන් බවට කාලයත් සමග වෙනස් වුණේ. ඒ අනුව සුනකයන් නැති කිරීම මීට අවුරුදු 13500කට පමණ පෙර ලෝකයේ ඇති වූ වෙනසක් කියලා හිතන්න පුළුවන්. ඉන්පසු සුනකයන් මිනිසාගේ ප්‍රියතම සුරතලා බවට පත් වුණා. මේ වෘකයන්ට සමීපතම සුනක විශේෂ කිහිපයක්. වීඩියෝ එකෙන් ඔයාලත් වෘකයන් ගැන ගොඩක් දේවල් දැනගන්න ඇති. එහෙනම් අපි තවත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.